රාජකාරී ලිපියක ආකෘතිය. අපි රාජකාරී ලිපියක ආකෘතිය විදියට ගන්නකොට මේ ආකෘතියේ සියලුම කොටස් ටික පුතේ වම් පැත්තේ තමයි ලියන්නේ. සාමාන්‍යයෙන් පුතේ ඉස්සරෝම අපි ලියන්නේ යවන්නාගේ නම වම් පැත්තේ තමයි ලියන්නේ. ගමාවක් දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ තනතුර, ඊට පස්සේ ලිපිනය, ඊට පස්සේ පුතා දිනය දාන්න. දිනය දානකොට අවුරුද්ද මාසේ දවස දාන්න. ඊට පස්සේ පුතා වම් පැත්තෙන්ම රූලක් අතහැරලා ගන්න මොකද්ද? ලබන්නාගේ තනතුර ගමාවක්. ඊට පස්සේ පුතා ලිපිනය. ඊට පස්සේ පුතේ වම් පැත්ත මොකද්ද? ආමන්ත්‍රණය. මොකද්ද? ආමන්ත්‍රණය. ආමන්ත්‍රණය දාලා කමාවක් දාන්න ඕනේ. ඊට පස්සේ මාර්තුකාව. මාර්තුකාවත් ටිකක් වමට බර කරලා ලියන්න පුතා. ඊට පස්සේ පුතේ අන්තර්ගතය. එහෙම නැත්නම් අදාළ කාරණා ටික ලියවෙනවා. හරිද? රයිට්. අදාළ කරුණු. ඊට පස්සේ අවසානයේ පුතේ ඒත් වම් පැත්තින්ම තමයි අවසාන කරන්නේ පුතේ. ඒක අපි ගොඩක් වෙලාවට අවසාන කරනකොට මොකද්ද? ස්තුති. ඊට පස්සේ අත්සන. ඊට පස්සේ තනතුර. ඊට පස්සේ ලිපින. යවන්නාගේ හරිද? ඒ ටික ගන්න පුතේ.